මහ බැංකුව අධිපතිතුමනි විදුලි බිල වැඩිවීම මහ බැංකුවේ උද්දමන ඉලක්කයන්ට බලපෑමක් ඇති කරයි කියලා හිතනවා. ඒ ඔක්කොම බල තමයි අර අපේ උද්දමන අපි ඊළඟ මාස 18 තුල අර ෆෑන් චාර්ට් එක බැලුවොත් ඒකේ අපි දැනටම ඒක ෆැක්ටර් කරලා තියෙන්නේ කොස්ට් රිකවරි ප්‍රයිසින්. මිලට ගැලපෙන ආකාරයට විදුලිය මිල සහ තෙල් මිල දෙකම. ඒ දෙක ඒ කොස්ට් රිකවරි ආකාරයට ඇඩ්ජස්ට් වුණොත් තමයි මේක ඔය ආකාරයට උද්දමනය වෙන්නේ. ඒතකොට ඒක ඊට වැඩිය බලාපොරොත්තු වෙනට වෙනස් වුණොත් ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි දැනට ෆැක්ටර් කරලා තියෙන කොස්ට් රිකවරි කියන එක දිගටම පවතී කියලා. අර කොස්ට් රිකවරි කියන ගම්සි ප්‍රමාද වුණොත් ඒක කෙරුවේ නැත්නම් ඒකෙන් ජම්සි වෙලාවට උද්දමනය තවත් ඔයකම වැඩි නොවෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා ආර්ථික ලොකු වාසියක් වෙන්න. මොකද එතකොට ඒ සංස්ථා විදුලි මණ්ඩලය හෝ තෙල් සංස්ථාව පාඩු ලැබුවොත් ඒකට රජයට බදු ගණනාගේ මුදලින් ඒවට සහනදර දෙන්න වෙනවා. ඒ දෙනවා කියන්නේ වැඩිපුර තව බදු එකතු කරන්න. එතකොට දැන් ප්‍රධාන ප්‍රශ්නය බදු ගණනාව විසින් මේ සංස්ථාවල පාඩුව ගෙවිය යුතුද? එහෙම නැත්නම් ඒ සංස්ථාවල නිෂ්පාදනය කරන දේ පාවිච්චි කරන විසින් නියමිත මුදල ඊදමට සරලන මුදලකට ඒ සේවා ලබා ගන්නවද කියන දෙකෙන් මම හිතන්නේ වඩා හොඳ එක බදු ගන්නවට බරපතලවන්නේ නැතුව විදුලිය සහ තෙල් පාවිච්චි කරන ඒකට පිරිවැයට ගැලපෙන මුදලක් ගෙවීමෙන් තමයි ඒක ආර්ථිකයට වඩා හොඳ කියන තමයි ආර්ථික වශයෙන් තියෙන අදහස. අදතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අදතිරණ බිස්නස් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.